දවසක කවත් එක් දවසක් ගල්ගින්න පොසොන් කලාපේ පස්වෙනි දවස අතිසාර්ථක පස්වෙනි දවස ගල්ගින්න ප්‍රජාශාලාව පරිසරයේ තමයි අද පොසොන් තොරණ තියෙන්නේ පොසොන් කලාපේ තියෙන්නේ. ඉතින් මේ පොසොන් කලාපේ විශේෂ අද දවසේ විශේෂත්වය තමයි ගිනි පෑගීමේ සංදර්ශනය අනමත ඇවිදීමේ තරඟ නෙවෙයි අතන මේක ප්‍රදර්ශනයක් තිබුණේ. මේ ප්‍රදර්ශනය වගේම ලස්සන තොරන් රාජ්‍යයක් පිටිපස්සෙන් තියෙනවා. මේ පොසොන් තොරන් රාජ්‍යයත් එක්කම පොසොන් කලාපයක් තමයි ගල්ගින්න පොළොන් ටික එකතු වෙලා මේ අවුරුද්ද සාදු සාදු ඉතින් හෙට දවස් තමයි අවසානම දවස. ආරාධනා කරන හැමෝටම හෙට දවස ඇතුළත හෙටත් ගිනි පෑගීමේ සංදර්ශන සල්පිල් වෙන්දේසි ඒ වගේම කුසුම් බඳුන් වෙන්දේසි සහ මේ සුන්දර ලස්සන දර්ශනීය තොරන් රාජ්‍යාවලිය දැක බලා ගන්න පුළුවන් හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා ගල්ගිලන්ත ප්‍රජාශාලාව වසලට මහියංගන ජුවල් පැලස්ස පාරේ හෙබරව මාසන්දි පසු කළ කිලෝමීටර් 5 ගිය තැන ඔබට දැක බලා ගන්න පුළුවන් මේ දර්ශනීය පොසොන් තොරන් රාජ්‍ය. ඉතින් හෙට දවසේ ආරාධනා කරන හැමෝටම එන්න කියලා ගල්ගිලන්තේ පොසොන් කලාපය දැක බලා ගන්න. ගල්ගිලන්ත පොසොන් කලාපේ හෙට අවසාන දවසේ. ඉතින් ආරාධනා කරන හැමෝටම හෙට දවසේ ගල්ගිලන්තට ඇවිල්ලා මේ සුන්දර දර්ශනීය පොසොන් තොරන් රාජ්‍ය නරඹලා ගිනි පෑගීමේ සංදර්ශන නරඹලා කුසුම් බඳුන් වෙන්දේසිය වගේම සල්පිල් ගාල්ල වෙන්දේසිය දැක බලාගෙන හෙට දවසේ මේ පොසොන් කලාපේ අවසාන දවස හරියට අපිත් එක්ක එකතු වෙලා විඳ ගන්නට ගල්ගිලන්තට එන්න.